ඔන්න ගවේෂකයෝ අද අපි කතා කරන්නේ NASA බලලා ආයේ රිසර්ච් කරපු ලෝකේ අමුතුම ග්‍රහලෝකයක් ගැන. මේක අපිටත් හරි අමුතුයි NASAයිටත්. ඒ නිසා මේ වීඩියෝව අන්තිම වෙනකම් ඉන්න. කට්ටියට විශ්මය හිතෙන තොරතුරු රැසක් තියෙනවා. මුලින්ම බලමු මේ ග්‍රහලෝකය නම HD 189733b. ඇත්තටම හැරි ටෙකි නමක්. මෙයා ඉන්නේ අපේ පෘථිවියෙන් light years 64ක් පස්සේ. NASA එක මේක ළඟට හරියටම ගිහින් නෑ. හැබැයි Hubble Space Telescope එකෙන්, James Webb Telescope එකෙන්, තවත් observation mission වලින් data capture කරලා ඒ analysis එක තමයි මේ තොරතුරු හඳුනා ගත්තේ. මේ ග්‍රහලෝකයේ විශේෂත්ව මොකද්ද? මේකේ වැස්සක් වහිනවා. කැටියක් වගේ වීදුරු. ඔව්, glass rain. HD 189733b කියන මේ ප්ලැනට් එකේ වාතාවරණය අතිශයින්ම එක්ස්ට්‍රීම්. මේ තැන ටෙම්පරේචර් එක සෙල්සියස් 18 වගා වැඩි. ඒ තැන්දී මීතේන් සිලිකා ඩස්ට් වගේ කෙමිකල් මික්ස් එකක් අහසේ තියෙන නිසා ඒවා ග්ලාස් ලයික් පාටිකල්ස් වලට විදිහක් වෙනවා. ඒකයි මේ වගේ වැස්ස. වීදුරු කැටියක් වගේ වැස්ස මොකක්ද? හිතන්න. අහසෙන් වීදුරු කැටියක් විදියට වැස්සක් වැටෙනවා කියලා. එහෙවා තත්පරයට කිලෝමීටර් 2ක ස්පීඩ් එකෙන් හැලෙන්න එකෙන් ඒ ප්ලැනට් එකේ සර්ෆස් එක ලිටරලි කට්වීමක් වගේ ඉෆෙක්ට් එකක් තියන්න පුළුවන්. NASA එකට මේක ගොඩක් ස්පෙෂල් එකක් වෙන්නේ ඇයි? මේ වගේ ප්ලැනට්ස් ඔබ්සර්ව් කිරීමෙන් අපිට ආයතනික වශයෙන් අලුත් ඇට්මොස්ෆියර් ටයිප්ස් කෙමිකල් රියැක්ෂන්ස් ගැන අයිඩියා ගන්න පුළුවන්. NASA කියනවා මේක හොට් ජුපිටර් ටයිප් ප්ලැනට් එකක් කියලා. ඒ කියන්නේ ජුපිටර් වගේ විශාලයි හැබැයි අතුරුදහන් වාතාවරණයක් තියෙන අපි හැමෝගෙම ගැටලු. මේ වගේ ග්‍රහලෝකවල ජීවය ඇතිවෙන්න පුළුවන්ද? මේ ප්ලැනට් එකේ ටෙම්පරේචර් එක, රේඩියේෂන් ලෙවල්, වෙදර් කන්ඩිෂන්, සර්ෆස් ප්‍රෙෂර් මේ හැමදේම ලයිෆ් ෆෝම් එකකට සූටබල් නෑ. ඒත් නව ජීව වර්ග ඩෙවලොප් වෙන්න වෙනස් කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. ඒ නිසා NASA මේ වගේ ප්ලැනට්ස් උඩ zoom in වෙනවා. විවිධ ස්පෙක්ට්‍රම් වලින් ස්ටඩි කරනවා. මෙවන් ග්‍රහලෝක ෆියුචර් වලට හිතන්න හැකි දේවල්. never fuel sources. ග්‍රහලෝක පදිංචි සැලසුම්. quantum level particle study. multiverse තර්කවලට prove හෝ disprove වෙන තොරතුරු. ඒත් සමගම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. ඔයාලට මේ වගේ වීඩියෝ නැවත බලන්න හිතෙනවා නෑ? NASA එක බැරපු අමුතුම ග්‍රහලෝක ගැන තවත් shocking facts තියෙනවා. අපි ගවේෂකයා කියන නමින් මේ හැමදේම සිංහල වලින් ඔබට ගෙනෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න. කමෙන්ට් එකක් දාන්න ඔයාලට මේ වගේ තවත් මොනවද දැනගන්න හිතේ.